right. මම ඔයගොල්ලන්ට මගේ ෆෝක්ලිප් ටෙක් channel එකේ YouTube channel එකේ ෆෝක්ලිප් ට්‍රේනින් වෙන්න බලාපොරොත්තු වෙන්න ෆෝක්ලිප් දැනට ඔපරේට් කරන ඒ සම්බන්ධ කරුණු හොයන අයට සෑහෙන වැදගත් YouTube කොටස් කීපයක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු right. අපි කොටස් යන හඳුනා ගැනීම කරමු. මේ තියෙන ෆෝක්ලිෆ්ට් එක මේකෙදී අපි ඉක්මනින් කරමු කොටස් හඳුනා ගැනීම. ඔපරේටර් සීට් එක, ස්ටියරින් වීල් එක, ස්ටියරින් වීල් නොබ් එක, මෙතන තියෙනවා හෝන් එක, මෙතන තියෙන ලයිට් ස්විච් එක, සිග්නල් ලයිට් ස්විච් එක තියෙනවා. මෙතන තියෙනවා මෙන්න මේ කොටස මේ ස්ටියරින් එක ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. ඒවා මම කරලා පෙන්නන්නම්. දැන් හඳුනාගමු කොටස්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේක බැටරි ෆෝක්ලිෆ්ට් එකක් නිසා මේ ඊතලයේ ගහලා තියෙන පිටිපස්සට මේක රිවර්ස් පැඩල් එක, මැද තියෙනවා බ්‍රේක් පැඩල් එක, ඊට එහා පැත්තේ තියෙනවා ෆෝවර්ඩ් පැඩල් එක. ඕගොල්ලන්ට පේනවා ඇති ඊතලයක් තියෙනවා ෆෝවර්ඩ් පැඩල් එක. රයිට්. මෙතන තියෙනවා සීට් බෙල්ට් එක. මේ තියෙන සීට් බෙල්ට් එක. ඊට පස්සේ ෆ්‍රන්ට් වීල් එක, රියර් වීල්, මෙතන තියෙනවා බිකෝන් ලයිට් එක, රිවර්ස් ලයිට්, බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට් ඒවා තියෙනවා. අපි ඒව ඕනනම් දාලා බලමු. right. ඒ තියෙන්නේ මම මේ හසාඩ් දාලා තියෙනවා. හසාඩ් ලයිට් එක, මේ පාකින් ලයිට් එක, මෙතන රිවර්ස් ලයිට් එක, මෙහෙම ඇවිල්ලා මේක ආම් රෙස්ට් එක. මෙන්න මේ කොටස අත තියන්න තියෙන පහසුවට තියෙන එක ආම් රෙස්ට් එක. මේ ඉංග්‍රීසි වචන ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන ෆෝක්ලිෆ්ට් ට්‍රේනින් වෙලා ඉවරලා. එතකොට තමයි ඔයගොල්ලන් හොඳ දැනීමක් ලබා ගන්න පුළුවන්. පිටරට යන්න පුළුවන්. හොඳ ඉන්ටර්වයුව වලට ෆේස් කරන්න හරි වටිනවා. ඊට පස්සේ මෙතන හෙඩ්ලයිට් තියෙනවා. මේව නම් LED හෙඩ්ලයිට් තියෙන්නේ. හෙඩ්ලයිට් තියෙනවා, සිග්නල් ලයිට් තියෙනවා. ඊට පස්සේ මෙතන ජොයිස්ටික් තියෙනවා. මේවට කියන්නේ ජොයිස්ටික්. රයිට්. මේකේ තියෙනවා ලිෆ්ට් කරන්න පුළුවන්, අප් ඩවුන් ලිෆ්ට් පෝක් එක අප් ඩවුන් කරන්න, ටිල් බෑක් ටිල් ෆෝවර්ඩ් කරන්න. මම ඒක කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ මේ තලේ මේ මාස්ට් එක පසුපසට ගන්න, ඉස්සරහට ගන්න පුළුවන් මේ ලිවර් එකෙන්. මේක සයිඩ් ෂිෆ්ට් කරන්න, මේ සයිඩ් ෂිෆ්ට් කරන්න මේක. මෙන්න මේ කොටස මූව් කරන්න තියෙන්නේ. සයිඩ් ෂිෆ්ට් කරන්න. දල වශයෙන් ඕන කොටස් ටික අඳුරලා දෙන්නම්. මේක ඕවර්හෙඩ් ගාඩ් එක. මේ ඔක්කොටම කියන්නේ ඕවර්හෙඩ් ගාඩ් එක. මේ චෙසි, මේවා චෙසිය. මේ ඕවර්හෙඩ් ගාඩ් එක. මේක සයිඩ් මිරර්, සෙන්ටර් මිරර් තියෙනවා, සයිඩ් මිරර් තියෙනවා. ඊට පස්සේ අපි මේ මෙතන මෙතන තියෙනවා සයිඩ් ලිෆ්ට් චේන් එකක් තියෙනවා මේකේ. රයිට්. සිලින්ඩර් වෙනුවට මෙතන සෙන්ටර් සිලින්ඩරේ තමයි මේ තියෙන්නේ. සෙන්ටර් සිලින්ඩර් එක. මේක තමයි මුලින්ම ඉස්සෙන්නේ. පෝක් එක ඉස්සෙනකොට මුලින්ම ඉස්සෙන්නේ මේක සෙන්ටර් එකේ තියෙන. සෙන්ටර් සිලින්ඩර්. මේක සයිඩ් ලිෆ්ට් සිලින්ඩර් එක මේක. මේක මාස්ට් එක. මෙන්න මෙතන තියෙනවා ලොක් පින් එක. මේ තියෙන්නේ මේ පෝක් එක ලොක් කරන්න තියෙන ලොක් පින් එක. මෙතන හයිඩ්‍රොලික් හෝස් තියෙනවා. සයිඩ් ෂිෆ්ට් කරනකොට මෙන්න මේ හයිඩ්‍රොලික් හෝස් එකෙන් තමයි ඔයිල් ප්‍රෙෂර් එක දීලා මේ හරහා මේ සිලින්ඩර් ක්‍රියාත්මක වෙලා සයිඩ් ෂිෆ්ට් කරන්නේ. මම සයිඩ් ෂිෆ්ට් වෙන්නනම් ඔයගොල්ලන්ට සාමාන්‍ය කොටස් ටිකක් මම දැන් ඔය මුලින්ම ඔයගොල්ලන්ට සරලව කියලා දුන්නේ. මේක මේ බැටරි ෆෝක්ලිෆ්ට් එකක් මේක.
මේක පිටිපස්සේ රෝද එකයි තියෙන්නේ. පිටිපස්සේ රෝද දෙකක් තියෙන. ඒ කියන්නේ රියර් වීල් දෙක තියෙන එක තියෙනවා. එක තියෙන එක තියෙනවා. මේ රියර් වීල් එකයි මේක. එකයි කියලා කියන්නේ මේ දෙකටම එකක් වශයෙන් තමයි ගණන් ගන්නෙ. අරක ෆ්‍රන්ට් වීල් එක. මේක E16 කියලා ගහලා තියෙනවා. මේ E16 කියන්නේ ඉලෙක්ට්‍රිකල් 1600 කියන එක. එහෙම නැත්නම් 1.6 ටන් කියන එක තමයි ඒකේ කියවෙන්නේ. මෙතන මේ පෙන්වන්නේ මේක ලිතියම් බැටරියක් නිසා මෙතන ඩිස්ප්ලේ එකක් තියෙනවා. වෙනම එක ෆෝක්ලිෆ්ට් එකේ ඩිස්ප්ලේ එක මෙන්න මේක. මොන පේන්න ලයිට් එක නතර වෙඩි හින්දා. මෙතන තියෙන ස්විචස් මේ අතු පාට මේක ඉමර්ජන්සි ස්විච් එක. සේෆ්ටි ස්විච් එක. ඒ කියන්නේ ඉමර්ජන්සි ස්විච් එක. මෙන්න මෙතන තමයි හෑන්ඩ් බ්‍රේක් එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක. මෙන්න මේක. මෙන්න මේක මෙතනින් ඔබලා මෙහෙම ප්‍රෙස් කරගෙන ඒක රිලීස් කරන්න ඕනේ. මේ ප්‍රෙස් කරගෙන රිලීස් කරන්න ඕන. ඒක තමයි හෑන්ඩ් බ්‍රේක් එක මේ. ආයි රිලීස් කරනවා. මේක ස්ටියරින් එක ඇඩ්ජස්ට් කරන්න මෙන්න මෙතනින් කරකවලා දැක්කද? මේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඈ. ඒ ආකාරයට ඊළඟට ඔයගොල්ලෝ සයිඩ් ෂිෆ්ට් එක පෙන්වන්නම්. සයිඩ් ෂිෆ්ට් උන බලන් ඉන්න මේ ඇවිල්ලා සයිඩ් ෂිෆ්ට් කරනවා. මෙන්න මේ ආකාරයට සයිඩ් ෂිෆ්ට් කරන්න පුළුවන් අපිට. ටිල් බෑක්. ඒ කියන්නේ මෙන්න මේ ලිවර් එකෙන් තමයි මේ සයිඩ් ෂිෆ්ට් කරන්නේ ඈ. ඒක හරි මැද තියාගන්න ඕන අපිට වැඩ කරනකොට. මේ අනිත් ලිවර් එක මේක ඇවිල්ලා ලිෆ්ට් අප් ඇන්ඩ් ඩවුන් කරන්න පුළුවන් එක. මේ කියන්නේ උඩට පහළට උඩට පහළට උඩට පහළට ඊට පස්සේ මේක ඉස්සරහට පස්සට කරන්න පුළුවන්. ඒ කියන්නේ ටිල් දැන් ටිල් බෑක් වුණා. ඔන්න ටිල් ෆෝවර්ඩ් කරනවා බලන් ඉන්න. ටිල් ෆෝවර්ඩ් මේ ලිවර් එකෙන් කරන්නේ. මේ ටිල් බෑක් කරන්නේ මෙහෙම මේ තමන්ගේ පැත්තට. එතන ඒව සංකේත තියෙනවා. ඒව බැලුවහම ඕගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන් ඒ ආකාරයටම. ඊට පස්සේ දැන් මේවා මොනවාද ඕගොල්ලන් සිම්බල්ස් තියෙනවා. ඒවා ක්‍රියාත්මක කල්පනා කරනවා. පාකින් බ්‍රේක් තියෙනවා. සීට් බෙල්ට් දාන්න කියලා තියෙනවා. ඒවා බලා ගන්න. සාමාන්‍ය ෆෝක්ලිෆ්ට් එකක මූලික સિદ્ધාන්ත මම කියලා දෙන්නම්. කොටස් ටික හඳුනා ගන්න. දැන් මේකේ මේම උසට ඔසවලා ඊට පස්සේ උඩ යන්නේ සෙකන්ඩ් මාස්ට් එකෙන් පළවෙනි මාස්ට් එක මුලින්ම ඉස්සරහා ඊට පස්සේ සෙකන්ඩ් මාස්ට් එකෙන් තමයි උඩ යන්නේ. එතකොට මේ ෆෝක්ලිෆ්ට් එක ටිල් කරන්න, ටිල් බෑක් කරන්න, සයිඩ් ෂිෆ්ට් කරන්න තියෙන ලිවර් දෙක තමයි මේ තියෙන්නේ. මේවා මේක ආම් රෙස්ට් එක. මේ අත රෙස්ට් එකේ මෙහෙම තියන් ඉන්න තමයි මේක තියෙන්නේ. ඊට අමතරව දැන් මෙතන තියෙනවා මේකට කියන්නේ මේක ඇතුලේ තමයි බැටරිය තියෙන්නේ. බැටරි කම්පාර්ට්මන්ට් එක කියලා මේකට කියනවා. මේක අපිට මෙතන ලොක් එකක් තියෙනවා මෙන්න මෙහෙම මේ ආකාරයෙන්. මේක ඇරියා මෙහෙම. ඊට පස්සේ ආයි මෙතනත් ලොක් එකක් තියෙනවා. මේක ලිවර් එක මෙහෙට කරාම ඉතුරු ටික අරින්න පුළුවන්. ඔය තියෙන්නේ බැටරිය. මේක ලිතියම් බැටරියක්. ඔය බැටරි ෂොකට් එක ඇතුලේ තියෙන ලිතියම් බැටරිය. රයිට්. ඊට පස්සේ අපි ඉස්සරහට ගිහලා බලමු මේ ෆෝක්ලිෆ්ට් එක කොහොමද කියලා. දෙනවා නේද ඔයගලන්ට? රයිට්. මෙතන ගහලා තියෙනවා E16 කියලා මම ඔයගලන්ට කිව්වා. මේ තියෙන්නේ මේවා පිළිපැදිය යුතු දේවල්. රයිට්. අදට ක්ලාස් හඳුනා ගැනීම මුල් ටික අවසන් කරමු. රයිට්.